හරි. දැන් මම කතා කරන්න යන්නේ 31 වෙනි වීඩියෝ එක. කර්ම 31 වෙනි වීඩියෝ එක. එතකොට අපි කර්ම වීඩියෝස් 30ක් කරලා තියෙනවා. ප්‍රශ්න වීඩියෝස් 30ක් කරලා තියෙනවා. ඔක්කොම වීඩියෝස් 60ක් කරලා තියෙනවා. අද කරන කර්ම වීඩියෝ එකත් එක්ක කර්ම වීඩියෝස් 31යි. ඔක්කොම වීඩියෝස් 61ක් කරලා තියෙනවා. ඉතින් මේ අද මම කතා කරන්න යන්නේ මම කලින් කිව්වා වගේ ප්‍රශ්න 30 වෙනි වීඩියෝ එකේ කිව්වා වගේ මම අද කතා කරන්න යන්නේ ඔයගලන්ට කර්ම ගැන කර්ම විපාක කොහොමද අපේ පිටිපස්සෙන් එන්නේ කියන එක ගැන උදාහරණ සහිතව මේ දවස් ටිකේ ඔයගලන්ට අනිත්‍ය සිහි වෙන්නේ නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන සිහි වෙන්නේ නැද්ද? මේ ලෝකෙ යම් දෙයක් ඵල හේතුන්ගෙන් හටගත්ත දෙයක් තියෙනවා නම් සාධක කිහිපයක් එකතු කරගෙන හේතුන් කිහිපයක් එකතු කරගෙන හැදිච්ච ඵලයක් තියෙනවාද? හේතු නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියලා ඔයගලන්ට හේතුඵල ධර්ම අවබෝධ වෙන්නේ නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔයගලන්ට මේ දවස් ටිකේ පේන්නේ නැද්ද? මේ ළඟදී බ්‍රසීලියේ ගිනි අරගෙන බ්‍රසීලියේ වායු බැලුණයක් ගිනි අරගෙන ඒකේ පණ පිටින් ගිනි ගන්නවා උඩ කට්ටිය සමහර කට්ටිය උඩින් බිමට වැටිලා මැරෙනවා 10 දෙනෙක් මැරලා තිබුණා ඒකේ වායු බැලුණේ. එතකොට එයා ඉන්දියා යානයේ ෆ්ලයිට් එක ගිනි අරගෙන ඒකේ 250කට වැඩි ආධිකර සංඛ්‍යාවක් මැරුණා. ෆ්ලයිට් එක කඩාගෙන යටලා බිල්ඩින් එකට. ඒ මිනිස්සු හිතුවද ඒගොල්ලෝ මැරෙයි කියලා? කවුද හේතුවේ? කවුරුත් කර්මඵල විශ්වාස ගැන කාටද එතන අදහසක් තිබුණේ? මං අද මැරෙනවා, මං අද අවසන් ගමන් යනවා, මං තව තප්පර කිහිපයකින් මේ මරණයට තමයි මම මේ බෑග් ලැගේජ් අරගෙන නගින්නේ. මගේ මරණයට ගෙනියන වාහනයට තමයි. මාගේ අන්තිම ගමන තමයි මම මේ වාහනේ යන්නේ කියලා කවුද නැග්ගේ? අර බිල්ඩින් එකේ හිටපු ළමයි කවුද හිතුවේ කකා ඉන්නකොට ෆ්ලයිට් එකක් ඔලුවට කඩාගෙන වැටිලා මැරෙන්න වෙයි කියලා ගිනි අරගෙන. පිච්චිලා අළු වෙලා මැරෙන්න වෙයි කියලා. නැත්තම් කොන්ක්‍රීට් ගොඩක් ඔලුවට වැටිලා ෆ්ලයිට් එකක් ඔලුවට කඩාගෙන වැටිලා මැරෙන්න වෙයි කියලා කවුද හිතුවේ? කන ගමන් ඉන්නකොට. ඒක නිසා මේ කර්මඵල ගැන විශ්වාස කරන්න. මේවා ගැන දහං ඇසින් බලන්න. ලෝකෙට එන දේවල් ගැන දුක ශෝක සංතාප උපද්දවන්න එපා. සංවේගයට ලක් වෙන්න. බට දුක ශෝක සංතාපයට ලක් වෙන්න එපා. ඒක ගැන දහං ඇසින් ලෝකෙ දිහා බලන්න. දහං ඇසින් ওই වගේ ප්‍රශ්න දැන් ඉරානය සහ යුක්‍රේන යුද්ධය ඇමරිකාව මැදිහත් වීම මේ ලෝක යුද්ධ පිළිබඳව සහ මේ ෆ්ලයිට් එක කඩාගෙන වැටිච්ච එක බ්‍රසීලයේ වායු බැලීනේ කඩාගෙන වැටිච්ච එක ඒ පිළිබඳව දහං ඇසින් ලෝකෙ දිහා බලන්නේ කොහොමද කියන ගැනයි අද මම කතා කරන්න යන්නේ කර්ම 31 වෙනි වීඩියෝ එක ගැන. අපි පළවෙනි එක ගමු. අපි එයා ෆ්ලයිට් එක කඩාගෙන වැටිච්ච එක සම්බන්ධව දැන් මිනිස්සු හරියට එක ගැන දුක් වෙනවා. හරිද? මිනිස්සු දුක් වෙනවා මේ ෆ්ලයිට් එක කඩාගෙන වැටුණා. ඒකෙන් මිනිස්සු මැරුණා. ඔයගොල්ලෝ දකින්න ඇති කටේ අතපය මෙම ගුලි වෙලා මේ ඒ කියන්නේ ඇඳුනුත් ඔක්කොම පිච්චිලා ගිහලා හැමත් පිච්චිලා ගිහලා හැම ඇලිලා ඇඟට තනිකර රෝස් කරපු කුකුල්ලු වගේ කියලා දැක්කද ඔයගොල්ලෝ? රෝස් කරපු කුකුල්ලු වගේ තනිකර රෝස් චිකන් රෝස් කරපු කුකුල්ලු වගේ තමයි මේ මිනිස්සු හිටියේ ගොඩක් කට්ටිය. සමහර මිනිස්සුන්ගේ බොඩි එකක් නම් හොයාගන්න නෑ. අලු වෙලාම ඒ කියන්නේ ඇට කටු වලටම පිච්චිලා ගිහිල්ලා තිබුණා. සමහර කට්ටියගේ ඇඟ විතරක් පිච්චිලා තිබුණා. ඒ කියන්නේ පිච්චිලා මැරලා තිබුණා. රෝස් චිකන් වගේ වෙලා තිබුණා. ඔයගොල්ලෝ කල්පනා කරලා බැලුවද මොන වගේ කර්ම විපාකයක්? දැන් අපි දහං අසින්නේ බලන්නේ. දැන් දහං අසින් බලනකොට ඔයගොල්ලන්ට කාටද කල්පනා වුනේ? කාටද කල්පනා වුනේ මොන වගේ කර්ම විපාකයක් මේ මිනිස්සුන්ට විපාක දෙන්න ඇද්ද කියලා? කාටද කල්පනා වුනේ? මම බුද්ධ කාලයට යන්නම්. බුදුරන් වහන්සේගේ ශාක්‍ය නෑදෑයෝ ටික බුදුරන් වහන්සේ බුදු වුණාට පස්සේ ඝාතනය වුණානේ විදුඩබ කුමාරයාත් එක්ක. විදුඩබ කුමාරයා කියන්නේ ශාක්‍ය ළඟ වැඩ කරපු සේවිකාවකගේ පුතෙක්. හරිද? ශාක්‍යෝ මට මතකද බිම්බිසාර නෙමෙයි. බිම්බිසාරට උඩින් අශෝකටත් උඩින් බිම්බිසාරටත් උඩින් හිටියේ. මට රජතුමාගේ මතක නැහැ. රජ කෙනෙක්ට උමනාවක් තිබුණා ශාක්‍යයන්ගෙන් ශාක්‍ය දේශයෙන් බිසවක් ඕනේ වෙලා තිබුණා. ඒ රජතුමාට සක්විති රජ කෙනෙක් මට මතක විදියට. ඒ ඕන වෙලා තියෙද්දි ශාක්‍යෝ කියන්නේ මාන්නක්කාරයිනේ. බුදුරන් වහන්සේ අර මානෙ දුර්ලභ ශාක්‍යයන් බුදුරන් වහන්සේ බුදු වෙලා බණ දේශනා කරන්න යනකොට බුදුරන් වහන්සේ බුදු වෙලා කියලා පිළිගත්තේ නෑ ওই ශාක්‍යෝ. ඒ තරම් මාන්නක්කාරයි. ඉස්සරහට පොඩි ළමයිව දාලා හිටියා පිටිපස්සට හිටියා බුදුරන් වහන්සේට ඔළුව නමන්න වෙයි කියලා. ශාක්‍යෝ ඒ තරම් මාන්නක්කාරයි. ඒකනේ බුදුරන් වහන්සේ යමවහ පෙළහර පාන්නේ ශාක්‍යයන්ගේ මේ සංවේගයටපත් කරන්න ශාක්‍යයන්ව.
ඒක නිසා ශාක්‍ය මානක්කාර. ඒක නිසා ළමේ මේ ශාක්‍යයන්ගේ කුමරියක් දුන්නේ නැහැ අර රජතුමාට. ශාක්‍යයන්ගේ සේවිකාවක් යවුවා ශාක්‍ය කුමාරිකාවක් විදියට රජතුමාට සරණ පාවා ගන්න. ඒ රජතුමාට පුතෙක් හම්බුණා. ඒ රජතුමා තමයි විදුඩුබ කුමාරයා කියලා කියන්නේ. පුත් කුමාරයා. විදුඩුබ කුමාරයා කොහොම හරි එනවා ශාක්‍යයන්ගේ ටිකක් ලොකු වෙලා ශාක්‍ය දේශයට එනවා. ශාක්‍ය දේශයට ආවට පස්සේ ශාක්‍ය දේශයේ කට්ටිය කතා වෙනවා මේ ඇහෙනවා ළම කුමාරයාට මේ අපේ වංශයේ කෙනෙක් නෙමෙයි මේ සේවිකාවගේ පුතෙක් කියලා විදුඩුබ කුමාරයා කනට ඇහෙනවා. විදුඩුබ කුමාරයා ඔක මතක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉන්නකොට විදුඩුබ කුමාරයා රජ වෙනවා. කොහොම හරි විදුඩුබ කුමාරයාගේ තාත්තා මැරෙනවා. මැරලා ඉවරලා විදුඩුබ කුමාරයා රජ වුණා. රජ වුණ ගමන් එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ශාක්‍යයන්ගෙන් පලි ගන්න ඕනි කියලා දැන් ශාක්‍ය දේශයේ පැත්තට එනවා. මරන්න. ශාක්‍ය සමූල ඝාතනය කරන්න එන්නේ දැන්. අර තමන්ගේ අම්මව පහත් කරලා කතා කරාට. ඉතින් ඕකේ එනකොට බුදුරන් වහන්සේ දකිනවා මේ බුදු වැසෙන් දකිනවා. බුදු වැසෙන් දැකලා බුදුරන් වහන්සේ මග හරස් කරලා විදුඩුබ කුමාරයාට විදුඩුබ කුමාරයාව පළවෙනි පාර නවත්තනවා. ශාක්‍ය ඝාතනය නවත්තනවා. දෙවෙනි පාරත් එනවා බුදුරන් වහන්සේ. දෙවෙනි පාරත් අර එනවා සේනාව අරගෙන ශාක්‍යව ඝාතනය කරන්න. ඒතකොට බුදුරන් වහන්සේ මට මතක නේරංජන නදියෙන් එහා පැත්තේ තමයි මේ ශාක්‍ය වංශයේ ශාක්‍යපුරයේ තිබුණේ. ඊට මෙහා පැත්තේ බුදුරන් වහන්සේ ගහක් යට වැඩම කරගෙන ඉන්නවා. මේ ගඟේ මෙහා පැත්තෙන් එනවා විදුඩුබ කුමාරයා ගඟ පාස් කරගෙන යන්න ශාක්‍යව ඝාතනය කරන්න. බුදුරන් වහන්සේ එතකොට දෙවෙනි පාරත් නවත්තනවා. තුන්වෙනි පාරත් නවත්තනවා. හතරවෙනි පාර බුදුරන් වහන්සේ නවත්තන්නේ නැහැ. ශාක්‍යව සමූල ඝාතනය කරනවා. පොඩි ළමයි ගැබිනි මාතාව පොඩි ළමයි වයසක අය ඇරෙන්න අනිත් ඔක්කොම සමූල ඝාතනය කරනවා. නේරංජනා එතන තියෙන නදිය ශාක්‍ය ලේවලින් ඒ ශාක්‍යපුරයේ ශාක්‍ය ලේවලින් හේදිලා යන්න විදුඩුබ කුමාරයා සමූල ඝාතනය කරනවා. බුදුරන් වහන්සේ බලනවා ඊට කලින් මොකද්ද මේගොල්ලෝ මේ කරපු කර්ම විපාකය ශාක්‍යෝ ඇයි මේ ශාක්‍යෝ මොකද්ද මේ කරපු කර්ම විපාකය මොකද්ද මේ විපාක දෙන්න යන්නේ කියලා බුදුරන් වහන්සේ බුදු වෙසින් බලනවා. බලනකොට පේනවා බුදුරන් වහන්සේ මේ මාළු අල්ලලා මරලා එකට කට්ටිය ශාක්‍යෝ ටික ඔක්කොම බුදුරන් වහන්සේත් එතන ඉඳලා තියෙනවා. ඒ කලින් ආත්මික බුදුරන් වහන්සේ hina වෙලා තියෙනවා. මාළු අල්ලලා මරනකොට ඒක දැකලා බුදුරන් වහන්සේ hina පහල කරලා තියෙනවා. hina වෙලා තියෙනවා. සතුටු වෙලා තියෙනවා. ඒක නිසා තමයි බුදුරන් වහන්සේට හොඳ කරන්න බැරි ඔළුව කැක්කුමක් ආ හිසරදයක්. ඒක අවශේෂ කර්ම විපාකයක් බුදුරජාණන් වහන්සේට ආවා. බුදු වෙලත් කර්ම විපාකයක් බුදුරජාණන් වහන්සේටත් ඔළුව කැක්කුමක් ආවා. අර මාළුව මරනවා දැකලා hina වෙච්ච එකට බුදුරජාණන් වහන්සේට ඔළුව කැක්කුමක් ආවා. බුදු වෙච්ච ආත්මේ කර්ම විපාකයක් ආවා. බුදුරජාණන් වහන්සේට කර්ම 12ක් විපාක දුන්නා. ඒකෙන් එක කර්මයක් තමයි ඔළුව කැක්කුම. ඒ ආවේ අර ශාක්‍යෝ කලින් ආත්මේ මාළු මරනවා දැකලා hina පහල කළා සතුටු වෙලා. මාළු මැරුවේ කවුද? ශාක්‍යෝ. සමූල ඝාතනය කරා මාළුවෝ. ඒකේ විපාකේ තමයි විදුඩුබ කුමාරයා යටින් ශාක්‍යව ඝාතනය වෙන්නේ බුදුරන් වහන්සේගේ කාලේ. කර්ම විපාකේ එකට කරපු කර්මය. මම දැන් මේ ඔයගලන්ට කතාව කිව්වේ ඇයි කියලා ඔයගලන්ට තේරෙයි අන්තිමට. මේ එක ෆ්ලයිට් එකේ. හරිද? ෆ්ලයිට් එකේ කතාවට මේ සම්බන්ධ කරන්න යන්නේ මම. එතකොට එකට කරපු කර්මය එකට විපාක දුන්නානේ. කෝටි ගාණක් ජනතාව විදුඩුබ කුමාරයා මරලා දැම්මනේ. බුදුරන් වහන්සේ පළවෙනි පාර ගැල් ටික එරනවා. බුද්ධ ඉරිදියෙන් ගැල් එරනවා කියනවා පොළවේ. ගැල් ටික ඒ ගැල් එරපු තැන් තාම මේ බුද්ධ ගයාවේ බුදුරන් වහන්සේගේ මේ වැඩම කරපු ස්ථානවල තියෙනවා. නේරංජන නදිය කිට්ටුව. ඒ ගැල් එරුණ ඒ වලවල් පොළවේ හාරගෙන බැහැපු ඒ පාරවල් ගැල් එරුණ විදිය තාමත් තියෙනවා. ඒ බුදුරන් වහන්සේගේ බුද්ධහනු බලයෙන් ඒ ගැල් ටික එරෙව්වේ බුදුරන් වහන්සේ තුන් වතාවක් උත්සාහ කරා අර කර්ම විපාකේ නවත්තන්න. බුදුරන් වහන්සේට තේරුණා කර්ම විපාකයේ ප්‍රබල වැඩි. ඒක බුදු කෙනෙකුට නවත්තන්න බෑ කියලා. තමයි හතරවෙනි පාර බුදුරන් වහන්සේ නවත්තන්න කියන්නේ. සමූල ඝාතනය. ඒ මොකද්ද? මාළු මරලා. එකට මාළු මැරුවා. එකට විපාකේ හම්බුණා. හරිද? දැන් එන්න ෆ්ලයිට් එකේ. කී දෙනෙක් රෝස්ට් චිකන් වුණාද? 200 ගණන් වරුණා. දැන් එක රටවල මිනිස්සු එංගලන්තේ, අරේ, ජර්මනියේ, බෙල්ජියම්, ඉන්දියාවල වෙන රටවල ප්‍රාන්ස් අරව මෙහෙම වෙන රටවල මිනිස්සු. හැබැයි කර්මයේ විපාක දෙනකොට එක ෆ්ලයිට් එකට ඔක්කොම ගොඩ වුණානේ. පවුල් පිටින්
වෙන වෙන ආගම් වෙන්න ඇති, වෙන වෙන ජාතීන් වෙන්න ඇති, වෙන වෙන හැමේ පාට වෙන්න ඇති, වෙන වෙන මේ විශ්ව මිත්‍යාවස බුදුදහමේ සමහරකට බුද්ධ ආගමේ කට්ටිය හිටියද කියලා මම දන්නේ නැහැ. වෙන වෙන කට්ටිය ඉන්න ඇති. හැබැයි වෙන වෙන රටවල් වල වෙන වෙන ප්‍රදේශවල වෙන වෙන පවුල් පරිසරවල කොහොම හිටියත් කර්මයේ විපාක දෙනකොට කට්ටිය ඔක්කොම එක ෆ්ලයිට් එකකට ගොඩ වුණානේ. එක කර්ම එකට විපාක දුන්නානේ. කරපු කර්ම විපාක දෙනවා. තනි තනියම කරන කර්ම තනි තනියම විපාක දෙනවා. එකතු වෙලා සමූහ වශයෙන් ගෲප් පිටින් කරන විපාක කර්ම ගෲප් පිටින් විපාක දෙනවා. කර්මේ නම් නවත්තන්න බෑ. බුදු කෙනෙකුටවත් නවත්තන්න බැරි වුණානේ. අර බුදුරන් වහන්සේත් වැඩම කරලා ඉඳලා බුදුරන් වහන්සේටත් ඒක නවත්තන්න බැරි වුණානේ. තමන්ගේ නෑදෑයෝ ටික බේර ගන්න බැරි වුණානේ. බුද්ධ බලය යොදවලා මේ මහා මේ තුන් ලෝකෙටම අග්‍රම ශාස්ත්‍රඥ වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ යම්තා බලයක් තියෙනවා නම් 이르දිමතුන් අතර අග්‍ර මායා බලයක් කාටද තියෙනවා නම් විශ්වකර්ම දක්වන්න පුළුවන් නම් මේ ලෝකයේ දෙවියන් අතර දෙවියන් වූ බ්‍රහ්මයන් අතර බ්‍රහ්මයන් වූ මිනිස්යන් අතර උසස්ම මිනිසයා වුණ පුද්ගලයා කවුද? අපේ ගෞතම බුදුරන් වහන්සේ. ගෞතම බුදුරන් වහන්සේට තමන්ගේ නෑදෑයෝ ටික බේර ගන්න බැරි වුණා කර්ම විපාකයෙන්. එතකොට අර ප්ලේන් එකේ ගියපුවම මොකද? කර්ම විපාකයක් ආවා. කර්ම විපාකයක් ආවා. එක්කෝ ඔය රෝසලා මැරෙන්න සමහර වෙලාවට කර්ම ඒ විදිහටම විපාක දෙනවා. අපි කරන කර්මේ අපි රෝස් දැන් හිතන්නකෝ ඒ මිනිස්සු ටික එකතු වෙලා ඉවර වෙලා ලොකු ගොවිපලක් ලොකු මේ මොකක් හිතන්නකෝ මේ කුකුළු ඉන්න ලොකු ගොවිපලක් ගිනි තියනවා. කුකුළු පණ පිටින් මැරිලා රෝස් චිකන්ලා මැරෙනවා. ඒ විදිහට මැරුණා නේද මොන? සමහර කර්ම විපාක ඒ විදිහට මෙනවා. මම කර්ම විපාක ඕගලන්ට මෙහෙම කියන්න. එක දවසක් ආනන්ද හාමුදුරන්ගේ කාලේ මේ බුදුරන් වහන්සේ දේශනා කරේ ආනන්ද හාමුදුරන්ගේ එක මම හිතන්නේ ජාතක කතා වලින් එකක්. මොකද මේක මට මතක නැහැ හරියටම. නැත්තම් සූත්‍ර පිටකයේ තියෙන මේක. ආනන්ද හාමුදුරුවෝ දවසක් ඍෂිවරයෙක් තාපසවරයෙක් කියලා ඉපදුනා. බුදුරන් වහන්සේ තාපසවරයෙක් කියලා ඉපදුනා. දැන් මේ ඍෂිවරයා කොහොම හරි හොරකමකට අහු වෙනවා. නොකරපු හොරකමකට අහු වෙනවා. හරිද? නොකරපු හොරකමකට අහු වෙන්නේ. අහු වෙලා රජතුමා උල තියන්න හදනවා. මම මේ කතාව කැටි කරලා කියන්නේ. හරිද? එයා ඒ තාපසාත්මේ සතෙක්වත් මරලා නැහැ. පස්පව් වලින් දස අකුසල් වලින් දුර වෙලා ධානය ලැබපු මේ තාපසවරයෙක්. ආනන්ද හැමතුරුන්ගේ කලින් ජීවිතයක්. හැබැයි එයාට මොකද්ද වන්ද කර්ම විපාක දුන්නා. මම ඒ කර්ම විපාක කියන්නම්. කර්ම විපාක දුන්නා. එයාට රජතුමා උලක ඉඳ මේ හොරකමකට අහු වුණා බොරුවට මාට්ටු වුණා. ඒකේ උලක ඉඳන්න කියලා රජතුමා දැන් අනකර. දැන් උලේ ඉඳන්න යනවා. පළවෙනි පාර උලේ ඉඳනවා යකඩ උලක. උල බහින්නේ නැහැ දැන්. ඇඟට උලේ ඉඳවම ඇඟට බහින්නේ බෑ. බහින්නේ නැහැ. අද පිත්තල නෑ. ලී විශේෂ ලී වර්ගයක් උල් කරලා කොපි කොහොඹ ලියක් කියලා. කොහොඹ ලියක ඉඳනව නෑ. වෙන වෙන වර්ග උල් වල හිටවනවා. උල් වල ඉඳෙන්නේ නෑ. හරිද? ඊට පස්සේ එයා තාපස කෙනෙක් ධානය දිනවනේ. ධානයෙන් බැලුවා ඇයි මගේ ඇඟට උල් බහින්නේ නැත්තේ? ධානයෙන් බැලුවම පේනවා කලින් ආත්මික එක විශේෂ ලී වර්ගයකින් කූරකින් මැස්සෙකුට ඇනලා තියෙනවා. මැස්සෙකුට ඇනලා තියෙනවා ඒ විශේෂ ලී වර්ගයකින්. ඒ මැස්සට ඇනපු විපාකය තමයි දැන් මේ කර්මය තමයි විපාක දෙන්න හදන්නේ. ඊට පස්සේ රජතුමාට ගියා රජතුමනි ඔය මොනවා යකඩ පිත්තල වෙන රිදී මොනවා වලින් ඇන්නත් මේ උල් හදලා මාව බස්සන්න හැදුවත් ඒ උල් එකක්වත් මට මගේ ඇඟට පසාරු කරන් යන්නේ මට මේ විශේෂ ලී අපි හිතමුකෝ මේ තේක කියලා. තේක ලීයෙන් උලක් හදලා මාව බස්සන්න. එතකොට තමයි බහින්නේ කියලා. එතකොට රජතුමා ඒ වගේම මේ විශේෂිත අපි හිතමු තේක ලීයෙන් කියලා. තේක ලීයෙන් උලක් හදලා ඒක බැස්සුවම ගානට බැස්සා. ඊට පස්සේ මගේ බුදුරන් වහන්සේ ඉන්නවනේ තාපසයා තව අනිත් යාළුවා එයාගේ තාපසයාගේ යාළුවා එයාත් තාපසෙන්නේ. එයා ඇවිල්ලා රජතුමාට කරුණ පැහැදිලි කරලා මෙයා නිර්දෝෂී කියලා උලෙන් ගලවගෙන යනවා. උලෙන් ගලවගෙන යන්නේ. උලේ මැරෙන්නේ. ඇයි අර මැස්සට උලෙන් යන්නට කර්ම විපාකේ මැස්සගේ ඇඟ පසාරු කරන් ගියාට මැස්ස මැරෙන්නේ. ඒක නිසා එයාටත් ඒ විදිහම විපාක දුන්නා. ඒ ලීයෙම උඩ ඉඳ ගන්න උනානේ. ඒ ලීයෙන් හදපු උලකම ඉඳ ගන්න උනානේ. කොහොමද කර්ම විපාකේ ආපු වැඩි? මේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේට විපාක දුන්න කර්මය.
අර මැස්සට ඇනලා මැස්ස මැරුන්නේ මැස්සට ඇනපු එකේ විපාකේ එයාටත් උලක ඒ ලී જાතියෙම උලක ඉඳ ගන්න උනානේ. කර්ම විපාක අපේ පිටිපස්සෙන් එනවා. ඒ කර්ම විපාක චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. මහණෙනි මම චේතනාව කර්මයේ ලෙස හඳුන්වමි. චේතනාව තමයි චේතනාව මුල් කරගෙන කරන කර්ම. චේතනාව මුල් කරගෙන ගොඩ කරන දේවල් කරන ක්‍රියාවන් සිතෙන් කයෙන් වචනෙන් කරන ක්‍රියාවන් කර්මයේ ලෙස මම අර්ථ දක්වනවා කියලා බුදුරණන් වහන්සේ දේශනා කරේ. එතකොට චේතනාව මුල් කරගෙන අර මැස්සට එන්නද ඒ විශේෂිත ලීයම ඉඳ ගන්න උනා. ඒක ඒ පරිසරයකම එයාට කර්ම විපාක දුන්නා. ඒ වගේම පරිසරයක් ගොඩ නැගුණා. ඒක නිසා දැන් ඕගොල්ලෝ ගලප ගන්න ඕගොල්ලන්ගේ මොලේ තියෙනවනේ. දැන් ඕගොල්ලන් ගලප ගන්න හරි. එහෙනම් දැන් මේ ෆ්ලයිට් එකේ ගියපු කට්ටිය මොන කර්ම කරගන්න ඇද්ද? මොන කර්මයක් විපාක දෙන්න ඇද්ද කියලා දැන් ඕගොල්ලන්ගෙන්ම අහන්න. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගෙන්ම අහන්න. ඕගොල්ලන්ම මේ තාර්කික ඥානයෙන් හිතන්න පුළුවන් මොනවා මට දැන් හරියටම කියන්න බෑ මොකද කර්මය ගැන කලින් ජීවිත බැලීමේ ඥානයක් මට නැහැ. ඉස්සරහට එන ජීවිත ගැන බැලීමේ ඥානයක් මට නැහැ. බුදුරජාණන් වහන්සේට තිබුණාට. මම මේ ඕගොල්ලන්ට කිව්වේ කලින් බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච දේවල් ඇසුරෙන්. විරුඩුබ කුමාරයා අතින් ශාක්‍ය සමූල ලෙස ඝාතනය වෙච්ච ඒවා. එතකොට මේ ආනන්ද හඳුරන්ට උල උඩ ඉඳ ගන්න වෙච්ච එක කර්ම විපාක අපිට තනි තනියම කරන ඒවා අපිට තනි තනියම එනවා. ගෲප් පිටින් කරන ඒවා සමූහ වශයෙන් කරන ඒවාත් ඒවා ඒ අදාළ විදිහට ගිවන්න වෙනවා. ඒ කර්මය ගැන විස්තර කරන්න ගියොත් කර්මය අපිට පැහැදිලි කරන්න බෑ. බුදු කෙනෙක් ඒ කියන්නේ බුදුරණන් වහන්සේ දේශනා කරේ කර්ම විෂය ලෝක විෂය අචින්තයයි. ඒව ගැන හිතන්න යන්න එපා කිව්වා සාමාන්‍ය මිනිස්සුන්ට. මොකද ඒක විස්තර කරලා ඉවර කරන්න බෑ. බුදු කෙනෙකුට විතරයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. කර්ම විෂය. ලෝක පරතරයටම දැනගන්න පුළුවන්. කර්ම විෂය අන්තියටම දැනගන්න පුළුවන්. ලෝක විෂය අන්තිමට දන්නේ මගේ ගෞතම බුදුරණන් වහන්සේ. බුදු කෙනෙකුට විතරයි එච්චර දැනුමක් එච්චර තාර්කික නොලෙජ් එකක් එකක් මේ ඔළුවේ කැපැසිටි එච්චර කැපැසිටි එකක් සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ. බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. සාරා සංඛ්‍ය කල්ප හතරකුත් තවත් කල්ප ලක්ෂයකුත් පෙරම්පුරු බුදු කෙනෙකුට නම් විතරයි ඒ වගේ ඥානයක් තියෙන. ඒක නිසා අපිට හරියට විග්‍රහ කරන්න බෑ මේ කර්ම විපාක දෙන්නේ කොහොමද කියලා. මේ කර්මය මොන කර්මයක් කරන්න ඇද්ද කියලා. හැබැයි කියන්න පුළුවන් එක්සැක්ට්ලි. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කියන්න පුළුවන් මේ කර්මයක් විපාක දුන්නයි කියලා දැන් කියන්න පුළුවන්. උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම, චිත්ත නියම. නියම ධර්ම පහට යටත්මයි කියලා මට කියන්න පුළුවන්. අටලෝ දහමට යටත්මයි කියලා මට කියන්න පුළුවන්. හේතුඵල දහමට යටත්මයි කියලා මට කියන්න පුළුවන්. ත්‍රිලක්ෂණයට යටත්මයි කියලා මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් කියන්න පුළුවන්. හැබැයි මට කියන්න බෑ මට කර්මයේ වේරියස් කරලා ඒ කියන්නේ ඩිෆරන්ෂියේට් කොටස් වලට බෙදලා වෙන් කරලා කියන්න බෑ මේ කර්මයේ මේක තමයි විපාක දුන්නේ කියලා. මම හැබැයි දන්නවා මේ හේතුඵල දහමේ තමයි විපාක දුන්නේ. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ. ප්ලේන් එකක් ෆ්ලයිට් එකක් කඩාගෙන වැටෙන්නේ නැහැ. මිනිස්සු රෝස් චිකන් වගේ පිච්චිලා මැරෙන්නේ නැහැ හේතුවක් නැතුව. හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ එකතු කරගත්තු කර්ම විපාක. දැන් අපි ඊළඟට යමු ඉරාක ඉරාන ඊශ්‍රායල් යුද්ධය සහ ඊශ්‍රායලය අරාබිය ඒ වගේ පැතිවල මේ ළමයි ගොඩාක් මැරෙනවනේ. හරිද? ළමයි ගොඩාක් මැරෙනවා. එතකොට මේ මට කියන්න දැන් කට්ටිය හරියට මේ දුක් වෙනවා. අනේ මේ ළමයි මැරෙනවානේ. මේ මටත් ඇහිලා තියෙනවා ගොඩක් මේ කට්ටිය FB එකේ පෝස්ට් ෂෙයා කරනවා. මේ ළමයි හරියට මැරෙනවා අරකයි මේකයි කියනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඔය අරාබි රටවල් ආශ්‍රිතව මම දැන් මේ පැහැදිලිව කියන්නේ අරාබි රටවල් ආශ්‍රිතව ඒගොල්ලන්ගේ උත්සව දවස් වලට කොච්චර සත්තු මරනවද? කොච්චර සත්තු මරනවද? මේ බෙල්ල හිල් කරලා මේ බෙල්ලට පිහියෙන් ඇනලා බෙල්ල හිල් කරලා ඒ ලේ මෙහෙම ගලාගෙන යනකම් ඒ සතා මැරෙන්නේ නැහැ. ලේ ටික අන්තිමේ ලේ ටික ඉවර වෙලා හાર્ට් එකට පොම්ප කරගන්න බැරි වුණාම තමයි හાર્ට් එක නවතින්නේ. ටික ටික මැරෙන්නේ. හරිද? එතකොට සත්තු මැරෙන්නේ විඳවලා මැරෙන්නේ. හරිද? ඒකට ඒ වගේ කරපු කර්ම විපාක දෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් කියලා දීලා තියෙනවානේ. අඩු වයසින් මේ යන්න. දැන් ළමයි මේ යනවා කියලා ඔයගොල්ලෝ කියනවානේ. ඒ පැතිවල ඒ අදාළ පැතිවල කර්මානුරූපනේ දේශේ දීපය දේශය කුලය මව ඒ අපි කියන්නේ බුදුරණන් වහන්සේ මේ පස්මහා බැලුම් බැලුවා කියලා. එතකොට ඒක බුදු කෙනෙකුට ඕන විදිහට තීරණය කරන්න පුළුවන් වුණාට අපිට බෑ. අපි නිකම් මේ පෘථග්ජන මිනිස්සු. පෘථග්ජන ජීවීන් කොටසක්. අපි
එතකොට අපිට මේ උපත සිදු වෙන්නේ අපේ භවය තීරණය වෙන්නේ කර්මානුරූපව. ඊළඟ උපත තීරණය වෙන්නේ කර්මානුරූපව. එතකොට ඒ අදාළ ප්‍රදේශවල මම ජීවත් වෙනවා. දැන් මම ලංකාවේ උපදින මගේ කර්ම විපාකයක් හේතු කරගෙන. මම බුද්ධ ආගමේ මගේ අම්මයි තාත්තයි බුද්ධ ආගම වෙලා මම බුද්ධ ආගම වෙන්න දෙමව්පිය බුද්ධ ආගම සහිත ආගමික පරිසරයක ඉපදෙන්න ලංකාවේ උපදින්න මම වෙනම කර්ම ගොඩක් රැස් කරලා තියෙනවා. ඒකේ විපාකයක් විදිහට තමයි මම මේ බුදුදහම ඇසුරේ මේ බුදුදහම නැමැති විශාල වෘක්ෂයේ යටතේ මම මේ ඉන්නේ. එතකොට ඒ මිනිස්සු ඒ රටවල් වල ඒ තම්බි රටවල් වල ඉපදිලා ඒ ආකාර කර්ම විපාක ගෙවන්න ඒගොල්ලන්ට කර්මය කම්මන් දල්ලං කින්ති කරෝහි දානේ කර්මය දැඩියව කළ මා කුමක් කරන්නද? අඩු වයසින් මිය යන්න. අඩු වයසින් යන්නේ මිය යන්න ප්‍රධාන හේතුව තමයි සසරේ ගොඩාක් ජීවිතවල ප්‍රාණඝාතයේ වැඩිපුර එයා ප්‍රගුණ කරලා තියෙනවා. ප්‍රාණඝාතය තමයි වැඩිපුර ප්‍රගුණ කරලා තියෙන්නේ. වැඩි හරියක් ප්‍රාණඝාතය කරාම ඊළඟ එන ආත්ම භවවල සත්වාත්මික ඉපදුනත්, සත්තුන්ගේ ආත්මික ඉපදුනත්, මනුසාත්මික ඉපදුනත් එයාගේ ආයුෂ අටේ. ආයුෂ අඩේ. ආයුෂ වර්ණ බලය හැමදේම අඩුවෙන් උපදින්නේ. දුප්පත් වෙලා උපදින්න හේතු වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ සංවේගයට ලක් වෙන්න. සංවේග කරන්න මේ කර්ම විපාක නේද මේ මිනිසුන්ට විපාක දෙන්නේ. මේ හේතුඵල ධම නෙමෙයි නේද? මේ උත්තු නියම බීජ නියම කම්ම නියම ධම්ම නියම චිත්ත නියම මේ නියම ධර්ම පහනේ මේ අටලෝ ධම නේද? මේ ත්‍රිලක්ෂණ නේද? අනිත්‍යයි දුක්ඛ අනාත්මයි මොනවාර දෙයක් හටගත්තා නම් ඒක කවදා හරි නැති වෙලා යනවා. වැඩි හරියක් ජීවිතේ දුකමයි තියෙන්නේ කියලා තේරුම් යන්නේ කීයෙන් කී දෙනාටද? ඒක නිසා ඒ දහන් ඇසින් බලලා සංවේගයට ලක් වෙන එක වෙන එක. නැත්තම් අර මිනිස්සුන් අනුකම්පා කරන එක, ඒ මිනිස්සුන් ගැන දුක් ඇති කර දුක් වෙන එක වෙනම කතාවක්. ඒක නිසා මට ඕගලන්ට කියන්න තියෙන්නේ දුක් වෙන්න එපා, ශෝක කරන්න එපා, සංతాප කරන්න එපා. දහන් ඇසින් බලලා සංවේගයට ලක් වෙන්න. අනේ අපි සංසාරේ මේ බෝම්බ වලට ලක් වෙලා මම කීපාරක් මැරිලා ඇද්ද? ඔය වගේ ගුවන් යාන අනතුරු වෙලා කර කුට්ටම් වෙලා පිච්චිලා රෝස් චිකන් වගේ රෝස් වෙලා මම කීපාරක් මේ සසරේ මැරිලා ඇද්ද? තෙල් කටාරම් වල පිච්චිලා තෙල් කටාරම් වලට වැටිලා දිය බුබුලු දාන තෙල් කටාරම් වල පිච්චිලා අළු වෙලා ගිහින් මම කී වතාවක් මැරිලා ඇද්ද? න්‍යෂ්ටික බෝම්බ කී කාරක් මම කාලා ඇද්ද? බෝම්බ කීයකට අහුවලා මම මැරිලාද? කවුද දන්නේ අපි මේ පළවෙනි ලෝක යුද්ධ වෙනි ලෝක යුද්ධෙත් මේ මනුස්ස ලෝකේ හිටියද කියලා? ඒවට අහුවලා බෝම්බ වලට අහුවලා කෑලි ගිහිල්ලා සවල් වලින් එකතු කරපු මිනිස්සුද කියලා කවුද දන්නේ අපි කලින් ආවත් මොකද? කවුද දන්නේ? මගේ බුදුරජාණන් වහන්සේ නම් ඇරෙන්න වෙන කාටවත් ඔකට උත්තර දෙන්න බෑ. මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. රහතන් වහන්සේ නමකට ඇරෙන්න. මහා 이르දිමත් රහතන් වහන්සේගේ නමකට ඇරෙන්න. 80 මහා ශ්‍රාවකයන්ට ඇරෙන්න. මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට තිලෝ ගුරු තුන් ලෝකයටම ගුරු තුන් ලෝකයටම ශාස්ත්‍රු මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. වෙන කවුරුනම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නද? වෙන කවුරුනම් උත්තර දෙන්නද? ඒක නිසා ශෝක සංතාප කරන්න එපා. හිතට ගන්න. දහන් ඇසින් ලෝක දිහා බලන්න. දහන් ඇසින් යුද්ධය දිහා බලන්න. දහන් ඇසින් අර බ්‍රසීලයේ මැරිච්ච ඒවා බ්‍රසීලයේ වායු බැලුනේ උඩ අත ටික දුරක් යනකොට ගිනි අරගෙන මැරෙනවා. එකෙක් බිමට වැටලා මැරෙනවා. බුදුරණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ කර්මයෙන් බේරෙන්න බෑ කියලා කිව්වා. ගුහාවක ජීවත් වුණත්, පොළොව යට ජීවත් වුණත්, මුහුද ජීවත් වුණත්, අහස ජීවත් වුණත් බුදුරණන් වහන්සේ කිව්වා කර්මෙන් නම් ගැලවිල්ලක් නැහැ කියලා. දැන් බලන්න අහස උඩට ගිහිලා කර්ම විපාක දුන්නානේ. යකෝ ගිනි ගන්න තැනක්ද උඩ? දැන් පොළොවක ගිනි මොකකට ගින්නක් ඇති වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. උඩ අහස උඩ ගියාම ඒකෙත් ගින්නක් ඇති වුණානේ. ඒකෙත් ගින්නක් ඇති වෙලා බිමට වැටිලා සමහරුන් චප්ප වෙලා මැරුණානේ. බිල්ඩින් එකකින් වැටුන්නේ. හෙන්න උඩ ගිහිල්ලා තට්ටු 20 අර නිකන් තට්ටු 50ක 60ක බිල්ඩින් එකකින් බිමට වැටුණා වගේ චප්ප වෙලා මැරුණා. බිමට වැටිලා. ඒක නිසා කර්මෙන් නම් මේ ලෝකේ ගුහාවක හැංගිලාවත් පොළොව යට හැංගිලාවත් මුහුදේ හැංගිලාවත් සාගරයේ හැංගිලාවත් අහස හැංගිලාවත් කර්මෙන් නම් ගැලවීමක් නැහැ. කම්මන් දල්ලං කින්ති කරෝයි දානේ. කර්මෙන් දැඩියු කල මා කුමක් කරන්නද? කර්මෙන් දැඩියු කල අප කුමක් කරන්නද? කර්ම විපාක අපේ පිටිපස්සෙන් එනවා. අපි කරන දේවල් අපිට එනවා. සමූහ වශයෙන් කරනවා, සමූහ වශයෙන් කරනවා. තනිව කරනවා, තනිව වෙනවා. පෞල් පිටින් කරනවා, පෞල් පිටින් වෙනවා. ජෝඩු දාලා කරන විපාක ජෝඩු දාලා එනවා. අන්තිමට ජෝඩු දාලා දෙන්නටම කට්ටියට බදාගෙන අඬන්න වෙන්නේ. කර්ම විපාක එනකොට. කර්ම විපාක එනකොට බදාගෙන අඬන්න වෙනවා අපිට.
ඒ මේ ලෝකේ දුකයි. ඒ මොකද අපිම කරපුවයි අපිට එන්නේ. වෙන කාගවත් කර්ම මම කරපු කර්ම ඔයාට එන්නේ නැහැ. තාත්තා කරපු කර්ම නෙමෙයි. අම්මා කරපු කර්ම නෙමෙයි. ඔයාම සංසාරේ එකතු කරපුවා. ඔයාට විපාක දෙන්නේ. මගේ බුදුරන් වහන්සේ මේක පෙන්නුවා මිස බුදුරන් වහන්සේ කර්මය කියලා තියෙන දෙයක් කියලා දෙයක් තියෙනවා කියලා කියපු නිසා අපිට කර්ම විපාක දෙනව නෙමෙයි. කර්මය කියලා දෙයක් ලෝකෙ මිනිස්සුන්ට විපාක දෙනවා, සත්තුන්ට විපාක දෙනවා, ජීවින්ට විපාක දෙනවා. ඒක තමයි බුදුරන් වහන්සේ අපිට පෙන්නුවේ. මනුස්සයන්ට පෙන්නුවේ කර්මය කියලා එකක් තියෙනවා බං. උඹලා පරිස්සම් වෙයල්ලා. කර්මය කරන දේවල් මොනවද සිතින් කයෙන් වචනෙන් කරන්නේ මොනවද කියලා. හැමතිස්සෙම කල්පනාවෙන් කරන්න. මයින්ඩ්ෆුල් වෙන්න. හැමතිස්සෙම චේතනාව මොකද්ද? චේතනාව මුල් කරගෙන කරන දේවල් සිතින් කයෙන් වචනේ ඒව හැම දෙයක්ම මොලේ කල්පනා කරලා කරන්න කියලා බුදුරණවහන්සේ දේශනා කළේ කර්මය අපිට විපාක දෙන නිසා. කර්මය අපිට විපාක දෙන නිසා. ඒක නිසා බුදුරණවහන්සේ අනුකම්පාවෙන්මයි අපිට දේශනා කළේ. මේකෙන් ගලව ගන්නමයි දේශනා කරේ. මේ කර්මය විපාක දෙදී කර්මඵල මේ චක්‍රයෙන් අපිව ගලව ගන්නමයි බුදුරණවහන්සේ අපිට මේ ලෝකෙට පහළ වුණේ. ගෞතම බුද්ධ ශාසනයක් බුදුරණවහන්සේ පිහිටුවේ. ගෞතම බුදුරන් මේ අපිට ලැබිච්ච ස්වර්ණමය යුගය. ස්වර්ණ යුගයේ අවසාන යුගයේ අපි යන්නේ. මේකෙන් අප්‍රයෝජනෙ ගන්න. කම්මන් දල්ලං කින්ති කරෝයි දානේ. කර්මයේ දැඩි වූ කල කුමක් කරන්නද කියලා. මේ වගේ ඒවා එනකොට සංවේගයට ලක් වෙන්න කම්මන් දල්ලං කින්ති කරෝයි දානේ. කර්මයේ දැඩි වූ කල අපි කුමක් කරන්නද කියලා හිත හදාගන්න. දුක ශෝක සන්තාප උපද්දාන්න එපා. සංවේගයට ලක් වෙන්න, ධර්ම සංවේගයට ලක් වෙන්න. මේ බුදුරන් වහන්සේ දේශනා කරපු දේවල් ඇත්තනේ අපිට කර්ම විපාක එනවනේ කියලා සංවේගයට ලක් වෙන්න. මම ගිහින් එන්න. බයි බයි.